ශුද්ධ වූ බයිබලය අලුත් කිවිසුම ශුද්ධ වූ මතෙව් 6 වෙනි පරිච්ඡේදය දන්වීම පිළිබඳ ඉගැන්වීම්. 1 වෙනි පදය මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත් ස්වර්ගෙහි වැඩවසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේය. 2 වෙනි පදය එබැවින් ඔබ දන් දෙන කල මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවලදී වීදිවලදී කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරළුවෙන් හොරණෑ නොපිබින්න. සැබවින්ම මම ඔබට කියමි ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනටම ලැබී ඇත. 3 වෙනි පදය එහෙත් ඔබ දන් දෙන කල දකුණත කරන දෙය වමත නොදනීවා. 4 වෙනි පදය ඒ දන් දීම රහසක්ව තිබිය යුතුය. එවිට රහසින්නේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට ඵල විපාක දෙනසේක. යාඥාව පිළිබඳ ඉගැන්වීම්. 5 වෙනි පදය ඔබ යාඥා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔවුන් ධර්මශාලාවලත් මන්සන්දිවලත් සිටගෙන යාඥා කිරීමට ප්‍රිය වෙති. සැබවින්ම මම ඔබට කියමි ඔවුන්ගේ විපාකය දැනටම ඔවුන්ට ලැබී ඇත. 6 වෙනි පදය එහෙත් ඔබ යාඥා කරන කල ඔබේම ඇතුළු කාමරයට වැද දොර වසාගෙන අදෘශ්‍යමානව වසන ඔබේ පියාණන් වහන්සේට යාඥා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට ඵල විපාක දෙනසේක. 7 වෙනි පදය තවද යාඥා කිරීමේදී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැයි ඔවුහු සිතති. 8 වෙනි පදය ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නන්ට පෙර ඔබේ උවමනා කවරේදැයි පියාණන් වහන්සේ දන්නාසේක. 9 වෙනි පදය එහෙයින් මෙසේ යාඥා කරන්න. ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණෙනි ඔබගේ නාමයට ගෞරව වේවා. 10 වෙනි පදය ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ඉටු වේවා. ස්වර්ගයේ මෙන් පොළොවෙහිද එසේම වේවා. 11 වෙනි පදය අපගේ දවස්පත ආහාරය අද අපට දුන මැනව. 12 වෙනි පදය අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වූ මැනව. 13 වෙනි පදය අප පරීක්ෂාවට නොපමුණුවා නපුරාගෙන් අප මිදුව මැනව. 14 වෙනි පදය ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්න උනා ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරනසේක. 15 වෙනි පදය එහෙත් ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්න උනා පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරනසේක. උපවාසය පිළිබඳ ඉගැන්වීම්. 16 වෙනි පදය ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දුම්නස් මුහුණු ඇතිව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔවුහු මුහුණු විරූප කරගනිති. සැබවින්ම මම ඔබට කියමි ඔවුන්ගේ ඵල විපාක දැනටම ඔවුන්ට ලැබී ඇත. 17 වෙනි පදය එහෙත් ඔබ උපවාස කරන කල හිස තෙල් ගල්වා මුහුණ සෝදා ගන්න. 18 වෙනි පදය මෙසේ අදෘශ්‍යමානව වසන ඔබේ පියාණන් වහන්සේට මිස ඔබ උපවාස කරන බව මිනිසුන්ට නොපෙනෙයි. එවිට රහසින් කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට ඵල විපාක දෙනසේක.
සග සම්පත් 19 වෙනි පදය. මෙලොව ඔබට වස්තු රැස් කර නොගන්න. මලකඩද කාවෝද ඒවා කාදමති. සොරුද උමක් යන ඒවා සොරා ගනිති. 20 වෙනි පදය. එහෙත් ස්වර්ගයේ ඔබට වස්තු රැස් කරගන්න. එහිදී මලකඩවත් කාවෝවත් ඒවා නාස්ති නොකරති. සොරුද උමක් යන ඒවා සොරා නොගනිති. 21 වෙනි පදය. ඔබේ වස්තුව කොතනද ඔබේ සිතත් එතනය. සිරුරට පහන ඇසය. 22 වෙනි පදය. සිරුරට පහන ඇසය. එහෙයින් ඔබේ ඇස නිරෝගී නම් ඔබේ මුළු සිරුර ආලෝකවත් වේ. 23 වෙනි පදය. ඔබේ ඇස රෝගී නම් ඔබේ මුළු සිරුරම අඳුරු වේ. ඔබ තුළ ඇති ආලෝකය අඳුරු වී ගියොත් ඒ කෙතරම් ඝන අන්ධකාරයක්ද. දෙවිඳුන්ද වස්තුවද. 24 වෙනි පදය. ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කිසිවෙකුට නොපුළුවන. මන්ද ඔහු එක්කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේය. නැතහොත් එක්කෙනෙකුට රැදි වී අනෙක් අය හෙලා දකින්නේය. දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්න ඔබට නොහැකිය. කරදර වීම 25 වෙනි පදය. එහෙයි මම ඔබට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අදිමුද කියා ශරීරය ගැනවත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද අගනේ නොවේද. 26 වෙනි පදය. අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේවත් කපන්නේවත් අටුවල රැස් කරන්නේවත් නැත. එහෙත් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උත්පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේද. 27 වෙනි පදය. කරදර වීමෙන් තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබට අතරින් කවරෙකුට පුළුවන්ද. 28 වෙනි පදය. ඔබ ඇඳුම් ගැන කරදර වන්නේ කුමටද. කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කඩින්නේවත් නැත. 29 වෙනි පදය. එහෙත් සියලු රාජ තේජසින් විරාජමාන වූ සලමෝන් වුවද මේ මල් වලින් එකක්සේ සැරසී නොසිටියේයයි ඔබට කියමි. 30 වෙනි පදය. ඇදහිල්ල හීන නැත්තෙනි. අද තිබී හෙට උදුනේ දැවී යන කෙතේ තනකොළ දෙවියන් වහන්සේ එසේ සරසනසේක් නම් ඊට කොපමණ වැඩියෙන් උන්වහන්සේ ඔබ නොසසරන සේක්ද. 31 වෙනි පදය. එහෙයින් කුමක් හමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කරදර නොවන්න. 32 වෙනි පදය. විජාතීන් සෑම විටම සොයන්නේ මේවාමය. මේවා ඔබට ඕනෑ බව ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නාසේක. 33 වෙනි පදය. එහෙත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයන්න. එවිට මේ සියල්ල ඔබට දෙනු ලැබේ. 34 වෙනි පදය. එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදර වලට තව කරදර එකතු නොකරන්න. 6 වෙනි පරිච්ඡේදය සමාප්තයි.